මේ සීක්‍රට් එක කාටවත් කියන්න එපා මචං මේක මගේ ජීවිතේ මම බිස්නස් කරලා මගේ සීක්‍රට් එකක් මේක. කියන්නේ මම ලොකු කැපිටල් එකක් හදලා තියෙන කෙනෙක්. හරි. එතකොට ඒක සීක්‍රට් එකක් මේක කාටවත් කියන්න එපා. හරිද? එතකොට මේකට කියනවා ඒ කියන්නේ ඔයාට මේ ෆාස්ලේන් කමාන්ඩ්මන්ට්ස් කියලා කියනවා. ඒ කියන්නේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් මචං නිකන් ජොබ් කරලා නිකන් අර එහෙම ඒගොල්ලන්ට කියන්නේ නිකන් සල්ලි හම්බ කරන මාවතේ නිකන් පොඩි නිකන් එක තැන ඉන්න කට්ටිය. ඊට පස්සේ ඔයාට මචං පුළුවන් ඒ කියන්නේ පොඩ්ඩක් ඕකේ සයිඩ් බෝක් එකක් දාලා පොඩ්ඩක් හිමීට ඇවිදගෙන යන්නත් පුළුවන් සල්ලි හම්බ කරන මාවතේ. එතකොට ඒකට කියන්නේ ටිකක් පොඩ්ඩක් ෆාස්ට් හැබැයි එහෙම යං ඒජ් එකේ ලොකු සල්ලියක් හදාගන්න බෑ ඒ කට්ටියට. ඊළඟට මචං තියෙනවා සල්ලි හම්බ කරන පාත් එකේ මේක කාටවත් කියන්න එපා මේක එහෙන සීක්‍රට් එකක්. සීක්‍රට් එකක්. ඊළඟට තියෙනවා මචං සල්ලි හම්බ කරන මාවතේ හොඳ ෆාස්ට් කාර් එකක් කරන් වේගෙන් යන කට්ටිය එන්නේ වගේ කට්ටිය තමයි මචං මාර කෝටිපතියෝ වෙන්නේ. හැබැයි ඔයා බිස්නස් කරන්න try කරාට කවදාවත් අටපාර ජොබ් කරන්නේ බිලියනපතියෝ වෙලා කියලා උඹලා අහලා නැහැනේ මචං. බිස්නස් කරන්න එපා. එතකොට බිස්නස් කරනවා නම් මචං මොන වගේ බිස්නස්ද කරන්න ඕනේ? මේකේ තියෙනවා මචං පොඩි සීක්‍රට් පහක්. ඔය සීක්‍රට් පහ ඇතුලේ නැත්තම් මචං කවදාවත් ඌට වේගෙන් බිලියනපතියෙක් හෝ එහෙම සල්ලිකාරයෙක් වෙන්න බෑ. මේ නීති පහට ඔයා කරන බිස්නස් එක අනුකූලද බලන්න. ඔයා බිස්නස් කරනවා නම් ෆේල් නම් මේ නීති පහට අනුකූලද බලන්න. මේ නීති පහට අනුකූල නැත්තම් ඒ බිස්නස් එකෙන් මචං වේගෙන් සල්ලි හම්බ කරන්න බෑ. කොයි වෙලේ හරි කියලා වෙනවා. පළවෙනි එක තමයි මචං කමාන්ඩ්මන්ට් ඔෆ් කන්ට්‍රෝල්. ඒ කියන්නේ ඔයා වෙන කට්ටියත් ඒ කියන්නේ වෙන කට්ටිය මත තීරණය වෙන්නේ ඔයාගේ සාර්ථකත්වය. දැන් අපිට කොටස් වෙළඳපොලෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් තමයි. හැබැයි අපිට කොටස් වෙළඳපොලෙන් මචං සල්ලි හම්බ කරන්න පුළුවන් වුණාට කොටස් වෙළඳපොලේ කම්පැනි එකක් තියෙන්නේ කම්පැනිගේ අයිතිකාරයාගේ අතේ. එතකොට අපි පොඩි පර්සන්ටේජ් එකක් ඒකට දානවා. හැබැයි එයාගේ අතේ තමයි තියෙන්නේ. එතකොට අපිට කොටස් වෙළඳපොලේ හම්බ කරන සල්ලි වලට කමාන්ඩ් ඔෆ් කන්ට්‍රෝල් නැහැ. කොටස් වෙළඳපොලේ අවුරුද්දකට 120ක් විතර හම්බ කරගන්න පුළුවන්. ඔයා ට්‍රේඩින් කරත් ඒ වගේ තමයි. ට්‍රේඩින් එකෙත් ඔයා ගිහිල්ලා ඒකට මාකට් එකට එන්ටර් වෙනවා. මාකට් බැරියර්ස් මුකුත් නැහැ. තව පාටිසිපන්ට්ලා ගොඩාක් ඉන්නවා. එතකොට ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැ. ඔයා එතන ප්‍රෙඩික්ට් කළේ යම්කිසි ගේමක් ගහුවට ඔයාට ෆුල් මාකට් එක කන්ට්‍රෝල් එකක් නැහැ. එතකොට සමහරවිට ඔයා මාකට් එක බැස්සට පස්සේ හොඳ ඔපචුනිටිස් ඔයාගේ සල්ලි 10 ගුණයක් කරන්න පුළුවන් ඔපචුනිටි එකක් සමහරට ඊළඟ අවුරුදු 3ටම එන්න නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම කමාන්ඩ්මන්ට් ඔෆ් කන්ට්‍රෝල් එකක් නැති තැනකදී ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්නේ නැහැ. දැන් කමාන්ඩ්මන්ට් ඔෆ් කන්ට්‍රෝල් එකක් තියෙනවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාව. ඔයාට බිස්නස් එකක් අයිති 150කට වඩා. එහෙම නැත්නම් 105කට වඩා අයිති. 110කට වඩා අයිති ක්‍රිප්ටෝ එකක් වගේ නම් ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ බිස්නස් එක. ඔයාට වැලිඩ් සේ එකක් තියෙනවා. ඔයාට 105ක් තියෙනවා. ඒ වගේම හොඳට ඔයාට මාකටිං පවර් එකක් තියෙනවා. ඒ බිස්නස් එක උඩ දාලා ගන්න පුළුවන් මාකටිං පවර්. අන්න ඒකට තමයි කන්ට්‍රෝල් එක. එතකොට ඔයාට ඕන නම් ඔයාට පුළුවන් බිස්නස් එක උඩ දාලා ගන්න. වෙන කවුරුවත් මත රඳා පවතින්නේ නැහැ. එතකොට වෙන කවුරුවත් මත බිස්නස් එක රඳා පවතින්නේ නැහැ. ඔයාගේ මතම තමයි මේ බිස්නස් එක රඳා පවතින්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයා SDA ගත්තොත් SDA එකේ සමහරට 105ක් තියෙන කෙනෙක්ට SDA එකේ 5% එකක් තියෙන කෙනෙක්ට SDA කියන්නේ හොඳම මේකක්. මොකද 5% එකක් තියෙන කෙනෙක්ට ඒ කන්ට්‍රෝල් එක තියෙනවා. ඒ කියන්නේ එයාට කන්ට්‍රෝල් එක තියෙනවා. එයාට මාකටිං පැත්තෙනුත් එයා වැඩෙක් නම් මේක ඇතුලේ SDA මාකටිං පැත්තෙනුත් එයා වැඩෙක් නම් එතනදී යාට හොඳ chance එකක් තියෙනවා හොඳ සල්ලිකාරයෙක් වෙන්න. මොකද කන්ට්‍රෝල් කියන එක මේක ඇතුලේ තියෙන එකක්. මොකද තමන් මේකේ 5% එකක් කරේ 1% එකක් කරේ අත්පත් කරගත්තොත් යම්සි කන්ට්‍රෝල් ඒකත් එක්ක මාකටිං තියෙනවා. වට තනියෙන් වුණත් මේ ප්‍රොජෙක්ට් එකේ ගේම ගහන්න පුළුවන්. ඔන්න කමාන්ඩ්මන්ට් ඔෆ් කන්ට්‍රෝල් කියන එක SDA කියන බිස්නස් එක ඇතුලේ තියෙනවා. හැබැයි ට්‍රේඩින් වල ඉන්වෙස්ට්මන්ට් වල ඒක නෑ. ඊළඟට කමාන්ඩ්මන්ට් ඔෆ් එන්ට්‍රි මේ කියන්නේ දැන් සමහර බිස්නස් තියෙනවා මචං ඕනම එකකට එන්ටර් වෙලා කරන්න පුළුවන්. එහෙම බිස්නස් වලිනුත් ඔයාට ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න බෑ. නාකි වෙලා තමයි වෙන්න පුළුවන්. දැන් ට්‍රේඩින් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඒ වගේ ඒවා. හැබැයි දැන් කමාන්ඩ්මන්ට් ඔෆ් එන්ට්‍රි කියන්නේ දැන් ඔයා බිස්නස් එකක් තියෙනවා. ඒක ඕනම එක්කෙනෙක්ට කරන්න පුළුවන්. සටස් ගාලා account එකක් හදාගෙන දැන් කොටස් වෙළඳපොළ ක්‍රිප්ටෝ ඒ වගේ දේවල් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි ඔයා අපි කියමු SDA වගේ එකක් ඔයා 5% එකක් විතර මේකෙන් කලෙක්ට් කරගත්තට පස්සේ තව කෙනෙක්ට ඒක 5% එකක් කලෙක්ට් කරගන්න එක very difficult job එකක්. හරි? එතකොට ඊළඟ දේ තමයි දැන්
SDA කියන එකට යම්සි බ්‍රෑන්ඩ් එකක් අපි හදලා තියෙනවානේ. එතකොට මේකේ මොනෝපොලි එකක් තියෙනවා. ලංකාවේ ක්‍රිප්ටෝ එකක් ඩොලර් මිලියන 2කට කවදාවත් ගිහින්නේ නැහැ. අඩුම තරමේ $100,000 වලටත් ගිහින්නේ නැහැ. කවදාවත් යූසර්ස්ලා අඩුතරමේ 100 පන්නන ලෙවල් එකටවත් ගියපු ක්‍රිප්ටෝ මම දන්නේ නැහැ. එක එක ක්‍රිප්ටෝ ආවා කියලා කිව්වට මේකේ යූසර්ස් දැනට 570 ගාණක් ඉන්නවා. ඒ වගේ මේ අද වෙනකොට 570 ගාණක් ඉන්නවා. ඒ වගේම මේකේ මචං මේ වේගෙන් තව ඉන්න කට්ටියත් වැඩි වීගෙන යනවා. එතකොට මේකට එන්ට්‍රි බැරියර්ස් නැහැ. ඒ කියන්නේ මේකට තරගකාරයෝ නැහැ. මේකට තරගකාරයෙක් අද වෙනකන් ලංකාවේ වෙන ක්‍රිප්ටෝ එකක් නැහැ. එතකොට එන්ට්‍රි බැරියර්ස් තියෙනවා. මේ ක්‍රිප්ටෝ එකක් ලංකාවේ නැහැ. මේක ඒකාධිකාරයක් තියෙන්නේ. එතකොට එන්ට්‍රි එකට ලොකු බැරියර්ස් තියෙනවා. ත්‍රවාසියට 5ක් ගත්තොත් ඔයාලට තමයි ඒක තනි කර. එතකොට තව කෙනෙක්ට 100%ක් අරගෙන එන්න ඒක very difficult. ඔයා අරගෙන තව කාලයක් මේ 10 times විතර price වැඩි වුණාන් පස්සේ යාට එන්න අමාරුයි 5% එකට. එතකොට ඔන්න entry barriers තියෙනවා. ඊළඟට දැන් entry barriers නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔයා trading කරන එක ඕන එකෙට ගිහින් කරන්න පුළුවන්. එතකොට මචං ලාභයක් කියන්නේ නැහැනේ ඕනම එකෙට කරන්න පුළුවන්. business මචං ලාභෙ තියෙන්නේ ඒකාධිකාරයක් තියෙන business. ඇයි Microsoft එක Windows එක ඇයි වෙන කෝටිපතියෙක් උනේ? Bill Gates ඇයි entry barriers කවුරුත් නැහැනේ operating system එකක් කරන්න ඒ තත්ත්වෙට. කොල්ටියට Facebook ඇයි උනේ Facebook එක වෙනනේ නැහැ නේ වගේ එකක්. Google ඇයි එහෙමුනේ වෙන නැහැ නේ වගේ. ඒකාධිකාරය තියෙනකොට තමයි වැඩිපුර සල්ලි හම්බෙන්නේ. Apple ඒකාධිකාරය. ඔන්න දෙවෙනි එක. එතකොට පළවෙනිම දේ තමයි ඔයාට business එකේ 100%ක්වත් control එකක් තියෙන්න ඕනේ. 100%ක් නෙමෙයි 50ක විතර එකක් තියෙන්න ඕනේ. හැබැයි marketing වලින් ඔයාට ඒක control කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට හුත්තට market කරාම මේක up කරලා ගන්න පුළුවන් නම් තනියෙන් හරි ඔන්න control එක තියෙනවා. එතකොට ඒක SDA කියන එකේ ඔයාට දැනට උනත් ඔයාට දකින්න. දෙවෙනි එක තමයි ඔයාට entry barrier එකක් තියෙනවා. ඔයා ගත්තොත් තව කෙනෙක්ට එන්න බෑ. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. ලංකාවේ දැනට ක්‍රිප්ටෝ නෑ. ඒ වගේ. ඔය දෙකම SDA එකේ satisfied වෙනවා. දැන් ඔයාගේ business එක ඔයා බලන්න ඕනම කෙනෙක් දැන් ඔයා පොත් කඩයක් කරන කෙනා ඕන කෙනෙක්ට දාගන්න පුළුවන්. එහෙම business කරලා වැඩක් නෑ මචං. ඊළඟට commandment of need. ඒ කියන්නේ ඇත්තටම සමාජයේ තියෙන need එකක් මේකෙන් satisfied වෙනවා. ඔව්. දැන් මේ වගේ එකකින් සමහරවල්ලාට සැටිස්ෆයිඩ් වෙනවා කෙනෙක්ගේ ඉමෝෂනල් නීඩ් එකක්. සමහරට ඉක්මනට සල්ලි හම්බ කරන්න කැමති කෙනෙක්ට ඊටාම ඉහළ නීඩ් එකක් තියෙනවා. ඉක්මනට සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ගේ නීඩ් එකක් තියෙනවා. ඒ නීඩ් එක සැටිස්ෆයි වෙනවා මේබි. ඉමෝෂනල් නීඩ් එකක්. ඒ වගේ ඇත්ත නීඩ් එකක් සැටිස්ෆයි වෙනවා. දැන් ඔයා ඇවිල්ලා අර මොනවාද මේ අපි කියමු තට්ටේ තියෙන මිනිස්සුන්ට 50ක් විකුණුව වැඩක් නැහැ නේ. ඒ වගේ නීඩ් එකක් සැටිස්ෆයි වෙන්න ඕනේ මොකක් හරි. එහෙම නැත්නම් ඔයා දකුණු ආසියානු වැසි ගර්ම කලාපීය වැසි නිවර්තන වැසි වනාන්තර වෙන කුරුමිනියෙක්ගේ යටිබඩ වගේ නිච් ඒරියා එකක් ගැන ඔයා එන ලොකු රිසර්ච් එකක් කරනවා අවුරුදු 10ක් දාලා. අවුරුදු 10ක් දාලා එහෙම රිසර්ච් එකක් කරා කියලා වැඩක් නැහැ නේ මචං. නීඩ් එකක් සැටිස්ෆයි වෙන්නේ. හැබැයි SDA එකේ නීඩ් එකක් සැටිස්ෆයිඩ් වෙනවා මිනිස්සුන්ගේ. ඒකනේ ඉක්මනට අවුරුද්දක් යන්න කලින් 578ක් ඇවිල්ලා ඉන්නේ. එතකොට එහෙම වෙන්න ඕනේ. එහෙම නැති බිස්නස් එකක් ඔයා කරනවා නම් නීඩ් එකක් නැති මිනිස්සුන්ට වැඩක් නැති බිස්නස් එකක් කරනවා නම් සමහර මිනිස්සු ඉන්නවා කිසිම තේරුමක් නැති බිස්නස් කරනවා ඒකට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති එකක් කරනවා නම් ඒ වැඩකුත් නැහැ. ඒතකොට HDA එකේ ওই තුනම සැටිස්ෆයිඩ් වෙනවා. ඊට commandment of time. ඔයා වැඩ කරන ටයිම් එකත් එක්ක බිස්නස් එකේ රිටර්න් එක සමානුපාතික නම් එතනත් ගොඩ යන්නේ නැහැ. එතකොට ඒක රස්සාවක් බවට පත් වෙනවා. දැන් ඔයා පැයක් වැඩ කළාම ඔයාට රුපියල් 1000ක් හම්බ වෙනවා. ඒතර ඔයාට අපි කියමු පැයක් වැඩ කළාම ඔයාට රුපියල් 500ක් හම්බ වෙනවා. පැය 10ක් වැඩ කරාම රුපියල් 5000යි. එතනින් එහාට හම්බ කරන්න බෑනේ මේ වගේ බිස්නස්. මොකද දවසට පැය 24යි තියෙන්නේ. එතකොට ටයිම් බැරියර්ස් නැහැ. දැන් SDA එකේ මොකද කතන්දරය තියෙන්නේ? SDA එකේ ඉන්නවා හෝල්ඩර්ස්ලා 500 ගානක්. කවදා හරි දවසක 5000 ගානක් ඉඳියොත් ඒ 5000 ගානම වැඩ කරනවා. සමහරවිට ඔයා වැඩ නොකර ඉඳියත් ඔයා මහන්සි වෙලා මේක 5000කට 10000කට අප් කරලා ඔයා වැඩ නොකර ඉන්නවා. හැබැයි ඔයා වැඩ නොකර ඉඳියත් ඉතුරු මිනිස්සු ටික වැඩ කරනවනේ. අන්න මොකද්ද? එතකොට commandment of time කියන එකත් HDA කියන business එක satisfied වෙනවා. දැන් මම කරන සියලුම business ඔය පහම satisfied වෙන business තමයි කරන්නේ. ඊළඟ දේ තමයි commandment of scale. commandment of scale කියන්නේ මොකද්ද මචං? එක්ක ඔයාට අන්ලිමිටඩ් ප්‍රමාණයක් ඒ ප්‍රොඩක්ට් එකෙන් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්ලිමිටඩ් ප්‍රයිස් එකක් අය කරගන්න පුළුවන් වෙනවා. මේක මම පැහැදිලි කරන්නම්. ඔයාට දියුණු වෙන්න නම් මචං දැන් ඔයා හිතන්නකෝ ඔයාට විකුණන්න පුළුවන් මේකෙන් ලංකාවට දැන් ඔයා ලංකාවට අපි කියමු ඔයා ගේනවා මොන හරි නිච් අයිටම් එකක්. ඒ නිච් අයිටම් එක ලංකාවටම ඕන මිනිස්සු ඉන්නේ 10 දෙනයි. එතකොට ඔයාට කෝටිපතියෙක් වෙන්න බෑනේ. එහෙමනම් ඒක හෙන්න ලොකු ගානකට විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ප්ලාස්ටික් සර්ජරි කෙනෙක් ඉන්නවා. එයා ප්ලාස්ටික් සර්ජරි කරන මූණ ලස්සන කරන්න. හැබැයි ලංකාවම ඕනනම් ඕකේ ගෑනු 50 දෙනෙක් ඕක මිලදී ගනි.
හැබැයි මතක ඕක තමයි වැදගත්ම ක්‍රයිටීරියා එක කමාන්ඩ්මන්ට් ඔෆ් ස්කේල්. ඒ කමාන්ඩ්මන්ට් ඔෆ් ස්කේල් කියන එක මචං HDA කියන එකේ සුපිරියටම තියෙනවා. මම මේ ඒකයි ඔයාලට උත්සාහ කරන්නේ. ඒකයි මේක දවස් 8ක් ඇතුළත කවදාවත් කවුරුත් දැකලා නැහැනේ ජීවිතේ දවස් 8ක් ඇතුළත 2 මිලියන් USD ගහනවා. ඉතින් එහෙම කවුරුත් දැකලා නැහැනේ ලංකාවේ බිස්නස් එකක්. මේ තියෙන්නේ ඒ සිටුේෂන් එක. එතකොට ඒක වෙන්නේ අර කමාන්ඩ්මන්ට් ස්කේල් තියෙන නිසා. දැන් හිතන්නකෝ ඔයා මචං දැන් ප්ලාස්ටික් සර්ජරි කෙනෙක් කියන්නකෝ. එයා මම කතා කරගෙන ඉඳිය මචං කමාන්ඩ්මන්ට් ඔෆ් ස්කේල් ගැන. එතකොට මචං එයා දැන් ප්ලාස්ටික් සර්ජන් 50 දෙනෙක්ට වෙන්න පුළුවන් එයා කරන්නේ. ලංකාවෙන් 50යි ඉන්නේ. හැබැයි එක්කෙනෙක්ගෙන් එයා චාර්ජ් කරනවා මූණ හදන්න ලක්ෂ කෝටියක් අය කරනවා එයා. රුපියල් කෝටියක් අය කරනවා. ඒතර කෝටියව 50ක් අය කරාම කෝටි 50ක් නේ මචං. එතකොට එයාත් බිලියන කෙනෙක් වෙනවා කවදා හරි දවසක. මොකද අර එක්ක ප්‍රයිස් එක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ලිමිටඩ් නම්බර් එකක් වුණාට ප්‍රයිස් එක. එහෙම නැත්තම් හරි කමක් නැහැ. අපි කියමු අපි සබන් කැටයක් විකුණන්නේ රුපියල් 100යි. හැබැයි ලංකාවේ ඉන්න කෝටියකට විකුණන්න පුළුවන්. එතකොට ඔන්න කෝටි 100යි. ඔන්න ඔය දෙකෙන් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මචං. එක්ක ස්කේල් එක වැඩි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක්ක මේ ප්‍රයිස් එක වැඩි කරන්න පුළුවන්. HDA එකේ ඇයි දන්නවද ක්‍රිප්ටෝ වල මෙච්චර ආතල් එක? ක්‍රිප්ටෝ එකේ මචං දැන් මේකට දාන්න පුළුවන් මේකේ සේල් එකේ සීමාවක් නැහැ. මේකට ඕනනම් එක්කෙනෙක්ට කෝටි 50ක් දාන්නත් පුළුවන්. රුපියල් 100ක් දාන්නත් පුළුවන්. මේකට ජොයින් වෙන පිරිස කෝටියක් එන්නත් පුළුවන්. කෝටි 10ක් මේකට ජොයින් කරන්නත් පුළුවන්. මුළු ලෝක ජනගහනය වුණත් මේකට ජොයින් කරන්න පුළුවන්. එතකොට මේකේ කමාන්ඩ්මන්ට් ඔෆ් ස්කේල් එකේ බාධාවක් නැහැ. ඒක සුපිරියටම තියෙන බිස්නස් එකක් තමයි HDA කියන්නේ. සිනිමා ආවට ගියාට දේවල් කරන්නේ බිස්නස් එක ඔය පහම සැටිස්ෆයිඩ් කරලා තමයි බිස්නස් එකක් පටන් ගන්න. විශේෂයෙන්ම කමාන්ඩ්මන්ට් ඔෆ් ටයිම් එක, කමාන්ඩ්මන්ට් ඔෆ් ස්කේල් එක. එක්ක ප්‍රයිස් එක අන්ලිමිටඩ් යන්න පුළුවන් නේ, එක්ක ක්වොන්ටිටි එක අන්ලිමිටඩ් යනවා. HDA එකේ දෙකම අන්ලිමිටඩ් යන්න පුළුවන්. ඔන්න ඕකයි ආතර. කමාන්ඩ්මන්ට් ටයිම් එකේ HDA එකේ මචං දැන් ඔයා මේ බිස්නස් එක කරන්න ගත්තට පස්සේ ඔයා මේකට කවුරු හරි එක්කෙනෙක් ගෙනත් දැම්මට පස්සේ එයා ඔයාගේ සේවකෙක් වගේ. ඇයි ඒ මනුස්සයා මහන්සිලා වැඩ කරනවා ඔයා මහන්සිලා වැඩ නොකරත්. එතකොට නිකන් ඔයාට දැන් මේක ඔයා මේකේ 100%ක් ඔයා හෝල්ඩ් කරනවා නම් සේවකයෝ 578ක් ඉන්න කම්පැනියක් වගේ. හෙට කවුරු හරි කෙනෙක් මේකට ඇඩ් කරොත් එහෙම කවුරු හරි සේවකයෝ 579ක් වෙනවා. ඉතින් සේවකයෝ 578ක් ඉන්න කම්පැනි එකක් ගත්තා වගේ තමයි 100%ක් මේකෙන් ගත්තා කියන්නේ. ඉතින් බලන්න නීඩ් එක සැටිස්ෆයිඩ් වෙනවා. එන්ට්‍රි බැරියර්ස් තියෙනවා. කන්ට්‍රෝල් එක තියෙනවා. ඉතින් ඔය ටික තමයි කෝටිපතියෙක් වෙන්න ඕනේ. ඔයා බිස්නස් එකක් පටන් ගත්තට ඔයා පොත් කඩයක් දැම්මට සමහර විට ඔයාට කන්ට්‍රෝල් එක. ඔයා ට්‍රේඩින් කරොත් එමෙයි ට්‍රේඩින් කරන කට්ටිය ගොඩක් අය ගොඩ කන්ට්‍රෝල් එක නැහැ. හරිද? එන්ට්‍රි බැරියර්ස් නැහැ. හරි සමහරට නීඩ් එකේ ප්‍රශ්න තියෙනවා. සමහරට ටයිම් එක ඔයාගේ ටයිම් එක එකට දැන් ඔයා පොත් කඩයක් කරනවා. ඔයා විතර එම්ප්ලොයි ඔයා එතෙන්ටලා ඉන්න ඕන. එතකොට ටයිම් එක නෑ. ස්කේල් එක ඔයා එතනින් යන කීප දෙනෙක්ට බඩු විකුණනවා. ඒක ප්‍රයිස් වැඩි කරන්නත් බෑ. එතකොට කෝටිපතියෝ වෙන්නේ නැහැ මචං. හැබැයි HDA වගේ එකක් කරොත් ඒක ඔය පහම සැටිස්ෆයිඩ් වෙනවා. හරියට කරන කෙනෙක්ට ගේමක් ගහන්න පුළුවන්. ඔන්න ඕක තමයි සීක්‍රට් එක. බිස්නස් සාර්ථක වෙන්නේ අසාර්ථක වෙන්නයි.